உறுப்பினர் NTM தாஹிர் உங்களுக்கு 6 நிமிடங்கள் வழங்கப்படும். මට විනාඩි 8ක් තිබුණා. බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම්. ගරු මුල්ලාසන ගරු මන්තුමනි, මේ TRC මේ පනත විශේෂයෙන්ම සංශෝධනය මේ කාලේ අවශ්‍යතාවන කරනවට අපි සහයදනවා. මේක විශේෂයෙන්ම රටපුරා පීදින්න කට්ටියට හරි සංනිවේදනයක් ලැබෙන්නේ. ඒක මේ සංශෝධන තුළ මේක ඇත්තටම මුළු රටටම මේක හොඳ සේවාවක් ලැබෙනවා නම් ඒක අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම දුෂ්කර නගර ප්‍රදේශවල කුණුණු තියෙනවා සංනිවේදනය ඒක හම්බෙනවා. දුෂ්කර ප්‍රදේශවල දීවර ජනතාව ඉන්න ප්‍රදේශයේ ඒ වගේ ගොවිතැන් කරන ප්‍රදේශවල හරියට සංනිවේදනය හරියට සිග්නල් නැහැ. ඒ වගේ විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන අලුත් අධ්‍යාපන වැඩසටහනේදී හොඳ සංනිවේදනයක් අවශ්‍යයි. ඒක තිබුණොත් තමයි අලුත් අධ්‍යාපන ක්‍රමයේ මේ දරුවන්ට හරියට ලැබෙන්නේ. ඒ නිසා මේක 8000 ගණක් කුණුළු තියෙනවා කියලා කියනවා. තව වැඩි කරලා ඇත්තටම ගම්මන්ද ප්‍රදේශවල ඉන්න මම දැකලා තියෙනවා සමහර දරුවෝ ෆෝන් එක කඳු උඩ උස්සන ගිහලා තමයි බලන්නේ මේ සිග්නල් නවද කියලා. ඒවා බලකනවා නම් හරි ආකාරයව මේ රටට ජනතාවට මේ දරුවන්ට ඒ වගේ දරුව අධ්‍යාපනයට මේක අත්‍යවශ්‍යයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේ අපේ රටේ ආර්ථිකයටත් මේක විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධ වෙන්න ඒකටත් මේ සංනිවේදනය විශේෂයෙන්ම ඒකට හොඳ සිග්නල් එක නැත්නම් ෆෝන් එක වැඩ කරන්නේ හරියට බලන්න බෑ. හරියට කතා කරන්න බෑ. ඒ නිසා මේවා රටට අත්‍යවශ්‍යයි. ඒක අපි හොඳ රටක් හොඳ ජීවිතයක් ඒකට අපි සතුටුයි. ඒකට අවශ්‍ය කරන වටාපිට හදන එක පවතින රජයක වගකීමක්. ඒකට අපි හොඳ දෙයක් කරනවට අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේක විපක්ෂයක් හැටියට විපක්ෂය අඩුපාඩු පෙන්නලා දෙන එක අපි යුතුයකමක්. මේක යම් කිසි වැරදක් වුණා නම් ඒක නිවැරදි වෙන්න ඕනේ. ඒකට විපක්ෂයක් හැටියට අපි මෙයා කරන්න ඕන. විශේෂයෙන්ම මම ඔබතුමාලාට කියනවා ගරු මුලාසන ගරු මන්ත්‍රීමනි, විශේෂයෙන්ම දැන් දවස් ගාණක් උපවාස කරනවා ඩීఓ සංවර්ධනධාරීවරු 52000ක් ඉන්නවා කියලා ගරු විමල් ගන්නාරම 52000ක් ඉන්නවා කිව්වා. මේ 52000න් පළාත් 9ටම ගුරුවර 40000ට අඩුපාඩු තියෙනවා. ඒකේ විෂය අනුව සයින්ස් නෑ, කොමර්ස් නෑ, IT නෑ, ඉංග්‍රීසි එහෙම ගුරුවරු බර ගාණක් තියෙනවා. ඒ අධ්‍යාපන ලැබපු ඒ ඉස්කෝලේ ළමයින්ට උගුණප්පු ඒ උපාධ්‍යායවරු ඒක ගත්තනම් එයාලටත් සතුට වෙනවා. අපේ රටේ අධ්‍යාපනයටත් යම් කිසි දායකයක් එනවා. ඒක විශේෂයෙන්ම ඒක කරා නම් ඒක මෙතන දේශපාලනයක් නෑ. එතුමාලා උපාධිය අරගෙන මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා. හොඳ උපාධියක් අරගෙන එතුමාලා හොඳ අරගෙන රාජ්‍ය සේවයට බෙදලා ඉන්නේ. ඒ කට්ටිය හරියට මේක ප්‍රයෝජනය ගන්න පුළුවන්. මේක එතුමාලාගේ ඉල්ලීමත් ඉෂ්ට වෙනවා. ඒක අපේ රජයේ විශේෂයෙන් ගුරුවරුන්ගේ ප්‍රශ්නත් විසඳනවා. ඒකට කිසිම බරක් දරන්න ඕනේ නැහැ. ඒ නිසා මම ඔබතුමාලාට කියනවා මේක සංවේදීව විශේෂයෙන්ම හෙට නිදාස ලැබෙනකොට ඒ උපාධිධාරයෝ හොඳ මානසික මට්ටමින් නිදාස සමරන්න ඕනේ කියලා මගේ කාර්යගේ ඉල්ලීම. ඒ වගේ අපි ජාතික මහජන කොංග්‍රස් නායකතුමා අපේ රිෂාඩ් එමත්තුමාත් රටේ හිටියට එතුමාත් මේ සම්බන්ධයෙන් මට එතුමාගේ උපාධිධාරීන් සංවර්ධනධාරී වශයෙන් මට කතා කරන්න කිව්වා. මේක ඇත්තටම අපි පක්ෂයක් හැටියට උපාධිධාරීන් කිසිම මොන පක්ෂ වෙන්න පුළුවන් මොන ජාති වෙන්න පුළුවන් ඒ දරුවන් ඒ අධ්‍යාපනය කරපු උපාධි
සංග නිධාරන්ට හොඳ ගෞරුවයක් ලැබෙන්ඩ ඕන. ඇති වෙලා ස්කෝල ගිහිල්ලා අවුරුදු 7ක් විතර ඒ ස්කෝල උගුණලා ඒ කට්ටිය මම දන්නවා සමහර තැන්වල වෙලා මාරු කරා. මාරු කරපු නිසා ඒ කට්ටියට අද එකතන ඉන්නවා හෙට එකතනක ඉන්නවා. ඒක ඇත්තටම රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට අගෞරවයක්. ඒක මම ඉල්ලා සිටිනවා මේක ගෞරවයක් හැටියට ඒ ඔබ ගරු ඇමතුමාත් ඉන්නවා ගරු ඇමතුමක 52000ක් තියෙනවා කියලා සංගම නිලධාරීතුමා. ඒ 52000ටම මම කියන ඔක්කොටම දැන්න බෑ. යමක් විශාල ගුරු පුරපාඩ දින කට්ටිය හඳුනාගෙන ඒ විෂය වලට බාර දුන්නා නම් ආණ්ඩුවටත් බරක් නැහැ. විශේෂයෙන්ම උපාධි සංගම නිලධාරීන්ට බරක් නැහැ. මේක ඒ කට්ටියක ඒක ඇත්තටම ගරු ජනාධිපතිතුමා සාකච්ඡා කරා කියලා ගරු ඇමතුමා කිව්වා. ඒක මම විශේෂයෙන්ම මම දේශපාලනතරම කතා කරනවා. එතුමාලාට මේක යම්කිසි හොඳ විසඳුමක් ලබා දුන්නා නම් හෙට නිදාසෙන් නිදාස ලබනකොට ඒ කට්ටියට නිදාස ලබායි කියලා ඉල්ලා සිටින අතර මට පොඩි මේකක් තියෙනවා විශේෂයෙන්ම විනාඩියක් දෙන්න විනාඩියක් මෙතන කල්පිටි ප්‍රදේශයේ දච්බේ කියලා ගමක් තියෙනවා. මේක සිසම කතෝලික ගමක්. මේක විශාල එක බෙල්ල කාදනෙන් විශාල මේ එතන අවුරුදු ගානක ඉතිහාස තියෙන ගමක්. මේක විශේෂයෙන් මේක මේ කතෝලික පල්ලි ඔක්කොම මෙතන ගිහිලා තියෙන නිසා මේකට අපේ සම කට්ටිය ගරු දීවර එමතුමාත් අවසන් කරන්න මන්ත්‍රීතුමා මේකම සභාගත කරනවා. මේ දත්බේ කිරිමුන්දලම මේ ජනතාවට යමක් සත කියලා ඉල්ලා සිටින් ස්තුතියි.